ඔයාලා මගේ ප්‍රයිමෝරි channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මේ මම ටොපික් එක තෝරගන්න එක ප්‍රධාන විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ළඟකදී ඉඳලා මට ගොඩාක් මැසේජස් ගොඩාක් ඊමේල්ස් එන්න ගත්තා. ඒ හැම මැසේජ් එකකම තිබ්බේ එකම එක කතාවක්. ඒ තමයි අතීතයේ සිද්ධ වුණු මානසික බිඳවැටීම්, mental damages නිසා අද වෙනකොට ඒගොල්ලෝගේ ජීවිතේ ගොඩාක් හිරවීම, ජීවිතේ හිර වෙලා වගේ ගොඩාක් ස්ටක් වීම නැත්තම් තමන්ව අයිඩෙන්ටිෆයි කරගන්න බැරි වෙලා තියෙන එක ගැන කියලා. ඒ වගේම තමයි අද වෙනකොටත් ගොඩාක් මානසික ප්‍රශ්න වලට ඒගොල්ලෝ තනියම මුහුණ දෙනවා කියලා. ඉතින් මේ මැසේජස් කියවනකොට මට හිතුණ දෙයක් තමයි මේ අතීතයේ සිදුවුණු රිදවීම්, mental damages කියන මේ දේවල් නිසා, childhood trauma නිසා අද වෙනකොට සමාජයේ ගොඩක් අය කාටවත් කියන්නේ නැතුව හිත ඇතුලේ කොච්චරනම් හංගන් ඉන්නවද කියලා. මේක කොච්චරනම් පොදු ප්‍රශ්නයක්ද කියලා. මම දන්නවා මේ වීඩියෝ එක බලන ඔයාට හරි අතීතයේ සිදුවුණු අමහිරි අත්දැකීමක් වෙන්න පුළුවන්, කවුරු හරි ඔයාට කියපු වචනයක් වෙන්න පුළුවන්, නරක වචනයක් වෙන්න පුළුවන්, නැත්නම් ඔයාව පහත් කරලා කතා කරපු අවස්ථාවක් වෙන්න පුළුවන්. මේ දේවල් නිසා ඔයාගේ ඔළුව ඇතුලේ ලොකු ඩැමේජ් එකක් වෙලා ඇති. ඔයා තනියම ඉන්නකොට ඒ දේවල් මතක් වෙලා, ඒ පරණ වචන මතක් වෙලා, පරණ අමිහිරි අත්දැකීම් මතක් වෙලා ඔයා අඬනවා ඇති. ඔයා පසුතැවෙනවා ඇති. ඇයි මේ දේවල් උනේ? ඇයි මේ දේවල් වලට මට ඇක්ෂන් එකක් ගන්න බැරි උනේ කියලා ඔයා නිකන් අමුතු ස්ටක් වීමක ඉන්නවා ඇති. ඉතින් අද මම මේ වීඩියෝ එක අරන් ආවේ ඔයාව විනිශ්චය කරන්න නෙමෙයි, ඔයාව ජජ් කරන්න නෙමෙයි. නැත්තම් මම අද ඔයාට කියන්නේ නෑ මේක කාටවත් ඇහෙන්න, ලෝකෙට ඇහෙන්න කෑ ගහලා මේ දේවල් ඔයා කියන්න ඕනි කියලා. මට ඇත්තටම ඕනේ මේ දේවල් හිතේ හංගගෙන ඉන්න ඔයාට, මේ දේවල් හිතේ තද කරගෙන ඉන්න ඔයාට පුංචි සැනසීමක් දෙන්න. මේකෙන් කොහොමද එළියට එන්නේ කියලා පොඩි අයිඩියා එකක් දෙන්න. ඉතින් මේකට ගොඩාක් දේවල් තියෙනවා, ගොඩාක් ස්ටෙප්ස් තියෙනවා. ඉතින් මේක එකපාරට ෂණිකෙන් හරියන දෙයක් නෙමෙයි. මේකට ඇත්තටම ගොඩක් කාලය ඕනේ. ඉතින් අද අපි බලමු ඒ පරණ අමිහිරි මතකයන් වලින් ඔයාගේ ඔළුව ඇතුලේ හිර වෙලා තියෙන නරක වචන, නරක අත්දැකීම් වලින් අපේ ජීවිතය සුවපත් කරන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? කරන්න පුළුවන් පියවර මොනවද කියලා. ඉතින් මම ඔයාලට පොඩි දෙයක් කියන්නද? මේක ඇත්තටම හරියන්න මැජික් එකක් නැහැ. එකපාරට සුව වෙන්න මැජික් එකක් නැහැ. මම දන්නවා ඔයාලට මේ වෙලාවේ හිතනවා ඇති අනේ දෙයියනේ මේ දේවල් අමතක වෙලා යන්න, මොකක් හරි මේ දේවල් හරි ගස්සන්න මොකක් හරි මැජික් එකක් වගේ එකක් නැද්ද කියලා. මොකද ඔයා දැනටමත් ඉන්නේ මේ දේවල් ඇතුලේ හිර වෙලා, හැංගිලා, තද වෙලා නිසා ඔයාට ඕනේ කොහොම හරි මේ දේවල් වලින් එළියට එන්න. හැබැයි ඔයා ටිකක් මෙහෙම හිතන්න, මේ හැම දෙයක්ම එක රැයකින් සුවප් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් අපිට අතීතය වෙනස් කරන්නත් බෑ. අපි මුහුණ දුන්න අමිහිරි අත්දැකීම් අපිට ඒව මකලා දාන්නත් බෑනේ. හැබැයි මම ඔයාට එක සහතිකයක් දෙන්න කැමතියි. අපිට අපේ ජීවිතය සුවපත් කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඒක මේ ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක මැජික් එකකින් වගේ එකපාරට වෙන්නේ නැහැ. එක රැයකින් වෙන්නේ නැහැ. මොකද අපිට එක පියවරකින් කන්දක් මුදුන්නට යන්න බැහැනේ. අපි පියවරෙන් පියවර තමයි යන්න ඕනේ. ඒ නිසා ඔයාට කාලය දෙන්න. ඉක්මන් වෙන්න එපා. ඔයාටම කියන්න අපි හිමින් සැරේ සුවපත් වෙමු කියලා. ඉතින් මේ හීලින් ප්‍රොසෙස් එක කියලා කියන්නේ, සුවපත් වීම කියලා කියන්නේ එක තැනකින් තවත් තැනකට යන්න පුළුවන් ෂණික ගමනක් නෙමෙයි. ඒකට මුලින්ම කරන්න ඕනේ ඔයා මේක පිළිගන්න ඕනේ. එකපාරට සුව වෙන්න බෑ කියලා, එකපාරට මේ දේවල් අමතක කරන්න බෑ කියලා ඔයා මුලින්ම පිළිගන්න ඕනේ. self acceptance එක තමයි පළවෙනි පියවර. ඔයා ටිකක් මෙහෙම හිතන්න. ඔයා තනි වුණ වෙලාවට, කාමරේ තනියෙන් ඉන්න වෙලාවට ඔයාගේ ඔළුවට එන දේවල් මොනවද? සමහරක් විට ඔයාගේ හිත ඇතුලෙන් ඔයාටම බනින සද්දයක් ඇහෙනවා ඇති. ඔයා පසුතැවෙන අවස්ථාවක්, අපසුතැවිලි වුණ අවස්ථාවක් දැනෙනවා ඇති. අපෝ ඔයා වැඩකට නැති කෙනෙක්. ඔයාට කවුරුවත් ආදරය කරන්නේ නැහැ. ඔයාත් එක්ක ජීවත් වෙන්න බෑ කාටවත්. ඔහොම ගිහිල්ලා නම් හොඳ ජීවිතයක් ගත කරන්න වෙන්නේ නැහැ. ඔයාට ආදරය කරන අය හැමෝම දාලා යාවි. අන්තිමේට ඔයාට තනි වෙන්න තමයි වෙන්නේ. මේ වගේ වචන වලින් හරි, අමහිරි අත්දැකීම් වලින් හරි ඔයාගේ ඔළුව පිරීලා ඇති මේ වෙලාවේ. ඉතින් මතක තියාගන්න මේ කතා කරන්නේ මේ ඔළුවට එන සිතුවිලි ඔයාගේ සිතුවිලි නෙමෙයි. ඒ ඇත්තටම කතා කරන්නේ ඔයාගේ ළමා කාලේ තුවාල. ඒ ළමා කාලේ වුණ ට්‍රාමාස් තමයි ඔයාගේ ඔළුවෙන් දැන් ඇහෙන්නේ. ඇත්තටම මේ ඔළුවට එන අමුතු දේවල්, ඒ අමුතු වචන, මේ දේවල් කියලා කියන්නේ අතීතයේ සිදුවුණු දේවල් වලට අපේ ස්නායු පද්ධතිය ඒ දක්වන ප්‍රතිචාරය තමයි ඒ. තේරුණාද මං කියපු දේ? මොකද
අපේ ශරීරය තාමත් හිතාගෙන ඉන්නේ අපි අනතුරක ඉන්නේ කියලා. ඒ උණු සිදුවීම්, ඒ උණු දේවල්, අමිහිරි අත්දැකීම් ඔක්කොම අතීතයේ දේවල්. හැබැයි අපේ ස්නායු පද්ධතියේ දේවල් දන්නේ නැහැ. ඒක තාම ඉවර වෙලා කියලා ඔයාගේ ස්නායු පද්ධතිය දන්නේ නැහැ. එයා තාම ඔයාගේ ස්නායු පද්ධතිය තාම හිතාගෙන ඉන්නේ ඔයා තාම අනතුරක ඉන්නවා කියලා. ඒකයි අපිව fight or flight කියන තත්ත්වයට පත් කරන්නේ. ඒ නිසායි වගේ ජීවිතේ හැමදේම හොඳින් සිද්ධ වෙනකොටත් කිසිම ප්‍රශ්නයක් නැතුව සැනසෙල්ල ඉන්න වෙලාවටත් ඔයාට ලොකු ප්‍රෙෂර් එකක් වගේ, ඔයාට ලොකු බයක් වගේ, ඔයාට ලොකු නොසන්සුන්කමක් වගේ, ඔයාට ලොකු තනවීමක් වගේ දැනෙන්නේ අන්න ඒ නිසායි. මොකද ඔයාගේ ශරීරය දන්නේ නැහැ ඔයා ඒ අනතුරින් ආයි ඉස්සරහට මූව් වෙලා කියලා. ඔයාගේ ශරීරය හිතන්නේ ඔයා තාම අනතුරක ඉන්නේ කියලා. අන්න ඒ නිසා තමයි මම කිව්වේ අපි එකපාරට ලොකු දේවල් කරන්නේ නැතුව, ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැතුව, ශනික විසඳුම් ලබා ගන්නේ නැතුව අපිට කරන්න පුළුවන් පුංචි පියවරවල් ටිකෙන් අපි පටන් ගමු. ඉතින් පළවෙනි පියවර තමයි ඔයා ටිකක් මෙහෙම හිතන්න. පොඩි කාලේ ඉඳන් අද වෙනකම්ම ඔයාගේ ඔළුවේ අර පරණ රෙකෝඩ් ප්ලේයර් එකක් වගේ එකම සිතුවිල්ලක්, එකම නරක සිතුවිල්ලක් ඔළුවේ ඇතුලේ කැරකි තියෙනව නේද? අපි අපිටම දොස් පවර ගන්නවා, අපි අපේම විවේචකයා වෙනවා, අපි විනිශ්චය කරනවා, අපිවම ඇයි මෙහෙම කරේ කී අපිටම දොස් එක දේවල් කී බැන ගන්නවා. අන්න ඒ පරණ අමිහිරි සිතුවිලි රටාව නැති කරන එක, බින්දලා දාන්න ඕන එක තමයි ඔයා කරන්න ඕනේ මේ වෙලාවේ ෆස්ට් ස්ටෙප් එක. ඉතින් මම ඔයාලට කියන්නම් මේක හරිම සරල මන්ත්‍ර එකක්. ඔයා මේ දේවල් හදවතින්ම මතක තියාගන්න. ඔයා හැමතිස්සම හිතන්න මම බලවත්, මම ජීවිතේ හොඳ දේවල් විතරක් ලැබීමට සුදුසු කෙනෙක් කියලා. I am powerful and worthy of good things. ඉතින් මම ඔයාගෙන් පුංචි ඉල්ලීමක් කරන්නද? ඔයාට මේ වෙලාවේ හරි කමක් නැහැ, නැත්තම් මේ වීඩියෝ එක ඉවරුනාම හරි කමක් නැහැ. ඔයාට පුළුවන් නම් මේ මන්ත්‍ර එක ඔයාගේ ෆෝන් එකේ වෝල්පේපර් එක තියෙන්නේ, ඒ වෝල්පේපර් එකට දාගන්න. නැත්නම් ඔයා හැමතිස්සෙම ඉන්න බෙඩ්රූම් එකේ නම් බෙඩ්රූම් එකේ කොහේ හරි තැනක අලව ගන්න. නැත්නම් පොතක ලියන්න හැමතිස්සෙම. ඉතින් මෙහෙම පෝස්ට් කරාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ හිතට එන අර පරණ අමිහිරි මතකයක් මතක් වෙනකොට, ඔයාට එන ඔයාට කියපු කවුරු හරි කියපු නරක වචනයක්, නරක මොකක් හරි සිටුේෂන් එකක් මතක් වෙනකොට, ඔයාගේ පුංචි කාලේ වුණ දෙයක් මතක් වෙනකොට ඔයා කරන්න ඕනේ හොඳ හුස්මක් අරගෙන මේ මන්ත්‍ර එක හයියෙන් කියන්න. නැත්නම් ඔයාගේ ෆෝන් එකේ තියෙනවා නම් මේ මන්ත්‍ර එක බලලා ඔයා හිතට ගන්න. හදවතින්ම ඔයා කියන්න. මම බලවත්, මගේ ජීවිතේ හොඳ දේවල් විතරක් ලැබීමට සුදුසු කෙනෙක් කියලා. මම බලවත්, මම මගේ ජීවිතේ හොඳ දේවල් විතරක් ලැබීමට සුදුසු කෙනෙක්. ඉතින් ඔයා මේක නිතර කියනකොට, ඔයා මේක හැමතිස්සම ඔයාගේ ඇඟ ඇතුළට හැමතිස්සම දාගන්නකොට, ඔයාගේ මොළය, ඔයාගේ ශරීරය හිතනවා ඔයා දැන් අනුතරක නෙමෙයි ඉන්නේ, දැන් ඔයා මේ සේෆ්ටි මෝඩ් එකට යන්න හදනවා කියලා. ඉතින් මෙහෙම දිගටම යනකොට ඔයාට ටිකෙන් ටික චුට්ට පරණ වැරදි සිතුවිලි මතක වලින් අමතක වෙලා යන්න පටන් ගනිවි. දැන් ඔයාට පුළුවන් ෆස්ට් ස්ටෙප් එක කරන්න. හරිම සිම්පල් ස්ටෙප් එකක් මේක. ඔයාට මේ වීඩියෝ එක ඉවරන ගමන්ම පට ගාලා කරන්න. ඔයාගේ ෆෝන් එකේ ඔයාගේ අතේ හැමතිස්සෙම තියෙන්නේ ෆෝන් එකේ දාගන්න වෝල්පේපර් එක. මම ගොඩක් බලවත් කෙනෙක්. මම හොඳ දේවල් විතරක් ලැබීමට සුදුසු කෙනෙක් කියලා. හරි. දෙවැනි පියවර තමයි ඔයා ඔයාගේ ළමා කාලය ගැන හිතන්න, පොඩි කාලේ ගැන හිතන්න. ඔයා පොඩි කාලේ ඔයාට දුක් වුණු, ඔයාට අඬපු, ඔයා කේන්ති ගත්තු, ඔයාට රිදුණු අවස්ථාවක ඔයාව තුරුල් කරගෙන ඔයාගව සනසවලා ඔයාගේ හිත හැදුවේ කවුද? ඔයාට අහුම්කම් දුන්නේ කවුද? සමහරක් විට එහෙම මතකයක් ඔයාගේ හිතේ නැතුව ඇති. එහෙම කෙනෙක් ඔයාට ඔයාගේ ළඟ ඔයාගේ ජීවිතේ හිටියේ නැතුව ඇති. ඉතින් පුංචි කාලේදී තමන්ගේ ලොකු හැඟීම් දරා ගන්න පුංචි දරුවෙක්ට තනියම කරන්න ටිකක් අමාරු දෙයක්. ඉතින් ඒකට වැඩිහිටියෙක් අවශ්‍යයි. ඉතින් ඔයා හිතන්න ඒ රැකවරණය, ඒ ආරක්ෂාව දෙන්න වැඩිහිටියෙක් යා ළඟ හිටියේ නැති වුණාම එයා මොකද කරන්නේ? ඉතින් ඒ දරුවා එයාගේ හිතේ තියෙන හැඟීම් ටික හංග ගන්න උත්සාහ කරනවා. ඉතින් මේ පුංචි දරුවා හිතනවා මගේ හැඟීම් වැඩි, මම හැඟීම් පෙන්නන එක වැරදි කියලා. ඉතින් ඒ දරුවා කරන්නේ තමන්ව සනසව ගන්න වෙනත් ක්‍රම හදාගන්න පටන් ගන්නවා. ඉතින් සමහරු කැම බීම වලින් සැනසීම හොයනවා,
සමහරු ඩේ ඩ්‍රීම් දවල් හීන කියන්නේ මෙන්න මේ දේවල් හිතලා සැනසීම හොයනවා. ඉතින් තවත් සමහරු පොත් TV ෆිල්ම්ස් අස්සේ හැංගෙනවා. ඉතින් මේ හැංගීම් ගැන කතා කරන්න පොඩි කාලේ ඉඳන්ම කවුරුත් නැති වුණාම ඔයා හිතන්න රණ්ඩුවක් වුණාම හිතට තරහක් ආවම ඒ හැංගීම කොහොමද මම මැනේජ් කරගන්නේ කියලා ඔයා දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ලොකු වුණාම වෙන්නේ ඔයාගේ හැංගීම ඔයාට තේරුම් ගන්න ටිකක් අපහසු වෙනවා. සමහරක් විට ඔයා අදත් ඒ තැන ඉන්නව වෙන්න පුළුවන්. නැත්තම් හැමතිස්සම එකම එක හැංගීමක් විතරක් පිට කරන කෙනෙක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාගේ හිතේ තියෙන හැම හැංගීමක්ම ඔයා පිට කරන්නේ තරහින්. සමහරක් විට ඔයාට අර ස්ටක් වෙලා ඉන්නවා කියලා ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් බය වෙන්න එපා. මේකට ඇත්තටම විසඳුමක් තියෙනවා. මම ඔයාට හඳුන්වලා දෙන්නම් ෆීලින් වීල් කියලා එකක්. ඉතින් මේකෙන් ඔයාට හොයාගන්න පුළුවන් ඔයාගේ හිතට දැනෙන හැඟීම් මොනවද කියලා වචන වලට පෙරලන්න. ඉතින් මේකේ මැද හරිය තියෙන්නේ අපේ ප්‍රධානම මූලික හැඟීම් කිහිපය විතරයි. උදාහරණයක් විදියට ඔයාට දුක, තරහව, බය, සතුට වගේ දේවල්. හැබැයි අපි මේ රෝදයේ මැද ඉඳන් පිටත වටයන් වලට යනකොට අර මූලික හැඟීම් තවත් සියුම් හැඟීම් වලට බෙදිලා යනවා. උදාහරණයක් විදියට ඔයා මෙහෙම හිතන්නකෝ. හිතන්න ඔයාට ලොකු නොසන්සුන්කමක් වගේ දැනෙනවා. හැබැයි ඒක තරහක්ද දුකක්ද කියලා ඔයාට හිතාගන්න ටිකක් අමාරුයි. ඔයා මේ රෝදය දිහා බැලුවොත් ඔයාට පෙනේවි ඔයාට දැනෙන්නේ සාමාන්‍ය තරහක් නෙමෙයි. ඒක තරහ අස්සේ හැංගිලා තියෙන්නේ කාගෙන් හරි උණු මොකක් හරි කොම්වීමක් නැත්නම් ජීවිතය ගැන කලකිරීමක් කියලා. අන්න ඒ විදියට හිත ඇතුලේ පැටිලලා තියෙන හැඟීම් නිවැරදිව වචනයෙන් අල්ලගන්න මේ රෝදය ගොඩක් උදව් වෙනවා. මිනිස්සු විදියට අපිට හැඟීමක් සුවපත් කරන්න පුළුවන් වෙන්නේ ඒ හැඟීම නිවැරදි නමක් දෙන්න පුළුවන් වුණොත් විතරයි. ඉතින් ඔයා හිතනවා හැමතිස්සෙම කියනවා නම් මට අමුතු හැඟීමක් දැනෙනවා. මට තේරෙන්නේ නැහැ මොකක්ද මේ හැඟීම කියලා. නිකන් ස්ටක් වෙලා වගේ දැනෙනවා. ස්ටක් වීමක් මොකක් හරි හැඟීමක ප්‍රතිඵලයක්. ඉතින් අපි හොයාගන්න ඕනේ මොකක්ද මේ හැඟීම කියලා. ඔයාට ඇතිවෙන හැඟීමට මොකක් හරි එතන නමක් තියෙන්න ඕනේ. ඉතින් ඔයාට නමක් නැති අඳුන ගන්න බැරි හැඟීමක් තමයි අපේ ජීවිතය ඇතුළේට රිංගලා අපිව ගැට ගහලා තියගන්න ප්‍රධාන කරුණක් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට පුංචි කාලේ ඔයාට හැඟීමක් කියන එක මොන වගේ හැඟීමක්ද මේක කොහොමද මම ඕවර්කම් කරන්න කියලා අඳුරගන්න තිබුණ නැති නිසානේ මේ දේවල් වෙලා තියෙන්නේ. ඉතින් මේක ඉන්ටර්නෙට් එකේ තියෙනවා නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි දාන්නම් මම මේ chart එක. ඔයාට පුළුවන් නම් මේක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ හිතට එන හැඟීම ඔයා බලන්න. ඉතින් මම මේ ගැන තව දුරටත් ඉස්සරහට වෙනමම වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මෙතන පොඩි පැහැදිලි කිරීමක් විතරයි මම දුන්නේ මෙතන. ඉතින් අනිත් දේ තමයි මට ඔයාට කියන්න ඕනේ ඊළඟ පාර ඔයාට ලොකු කේන්තියක්, ඔයාට ලොකු බයක්, ඔයාට ලොකු දුකක් දැනෙනකොට ෂණිකයෙන්ම මේ හැම දෙයකටම එකපාර කෑ ගහලා කේන්ති ගන්නේ නැතුව ටිකක් නවතින්න. ඔයා නැවතිලා බලන්න. ඔයා මේ හැංගීමට ඔයාට නමක් දෙන්න අමාරු නම් ඔයා ටිකක් බලන්න ඔයාගේ ශරීරය දිහා. ඔයාගේ පපුව තද වෙලා වගේද දැනෙන්නේ? ඔයාගේ හකු තද වෙලා වගේද දැනෙන්නේ? බඩ ඇතුලෙන් අමුතු සද්දයක්, අමුතු කරන්තයක් වගේ දැනනවද? ඉතින් ඔයාට ඒ දැනෙන දේ ඔයා ලියන්න. ඒක සටහන් කරන්න. ඔයා ලියන්න. ඔයා ජර්නලින් ලියනවා මගේ පපුව තද වෙලා වගේ දැනෙනවා, මගේ බඩ දඟලනවා වගේ දැනෙනවා, මට අමුතු කලන්තයක් වගේ දැනෙනවා. ඉතින් අපි මෙතනදී උත්සාහ කරන්නේ ඔයාට ඒ දැනෙන හැඟීම වෙනස් කරන්න නෙමෙයි. ඒ වගේම ඔයාට හැංගෙන හැඟීම ASCII ගිලිලා ඉන්නත් නෙමෙයි. අපි මෙතනදී ප්‍රැක්ටිස් කරන්නේ ඔව් මට මේ වගේ හැඟීමක් දැනෙනවා කියන එක ඔයා ඇක්සෙප්ට් කරන්න. ඔයා අන්න ඒ විදියට පිළිගැනීම නිසා ඒ හැඟීම ඔයාගේ ශරීරයෙන් නැති වෙලා යන්න පටන් ගන්නවා. ඒ හැඟීම ඔයාගේ ශරීරයෙන් නිදහස් වෙනවා. ඉතින් ඔයාගේ මේ හිතට දැනෙන හැඟීම්, ඔයාගේ ශරීරයට දැනෙන හැඟෙන දේ යටපත් කරලා තියාගෙන ඉන්නේ නැතුව හැඟීම් ගලාගෙන යන්න ඉඩ දෙන එක තමයි සුවපත් වීම කියලා කියන්නේ. ඉතින් තුන්වෙනි පියවර තමයි ඔයා ජර්නලින් කරන එක. ඉතින් ජර්නලින් කරනවා කිව්වම ඔයා හිතන්න එපා මේක පිටු ගණන් ලියන්න ඕන ලොකු රචනාවක් වගේ ලියන්න ඕන දෙයක් කියලා. ඉතින් මම මේ කලින් කිව්වා වගේ මට හිතෙන දෙයක් තමයි අපේ සමාජයේ ගොඩක් අය කාටවත් කියන්නේ නැතුව පරණ සිදුවීම්, පරණ පසුතැවීම්, පරණ පුංචි කාලේ වුණ දේවල් මේ දේවල් කාටවත් කියන්නේ නැතුව හිත ඇතුලේ, ඇඟ ඇතුලේ හංගගෙන ඉන්නවා.
ඉතින් මේ ජර්නලින් එහෙමත් නැත්නම් දිනපොත කියලා කියන්නේ කාටවත් නොකිය ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම හලන්න පුළුවන්. ඔයාව කිසිම දෙයකින් විනිශ්චය කරන්නේ නැති එකම එක හොඳ යාළුවෙක් විතරක් කියලා හිතලා ඔයාගේ හිතේ තියෙන දේවල් ලියන්න. ඉතින් මේක කරන්නේ කොහොමද කියලා මම පුංචි සරල ක්‍රමයක් කියලා දෙන්නම්. ඉතින් මේක මම කරන ක්‍රමයක් ඇතරම දවසට විනාඩි 5ක් විතර තෝරගෙන පොතක් පෑනක් අරගෙන මේ ප්‍රශ්න 3ක් තියෙනවා. මේ ප්‍රශ්න 3ට උත්තර ලියන්න. ඉතින් පළවෙනි ප්‍රශ්නේ තමයි ඔයා ලියන්න අද වුණු සිදුවීම් මොනවද? What happened today? ඉතින් දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔයා අහන්න ඒ වෙලාවේ ඔයාගේ ශරීරයට ඔයාගේ හිතට දැනුනේ මොන වගේ ෆීලින් එකක්ද? මොන වගේ දේවල්ද ඔයාගේ හිතට ගතට දැනුනේ කියලා. තුන්වෙනි දේ තමයි ඔයා ලියන්න මට ඒ ගැන දැන් මොකද හිතෙන්නේ? ඉතින් මම මේක උදාහරණයකින් තව පැහැදිලි කරන්නම්කෝ. හිතන්න ඔයාගේ ඔෆිස් එකේදී අද ඔයාගේ බොස් සැරෙන් ඔයාට හැමෝම ඉස්සරහ කතා කරා. ඔයාට ඒ වෙලාවේ මොකද්ද දැනුනේ? ඔයාට ලොකු කේන්තියක්, ඔයාට ලොකු ලැජ්ජාවක්, ඔයාට ලොකු බයක්, ඔයාට අඬන්න වගේ හිතුණා. ඔයාට ලොකු කේන්තියක් ආව මේ දේවල් ඔයාට හිතුණා. ඉතින් ඔයාට පුළුවන් ගෙදර ඇවිල්ලා ඔයාගේ ජර්නලින් එකේ ඔයාගේ දිනපොතේ මෙන්න මෙහෙම ලියන්න. පළවෙනි දේ තමයි අද මට බොස් කෑ ගැහුවා. අද මට බොස් හැමෝම ඉස්සරහා මට ලැජ්ජ කරා. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි ඒ වෙලාවේ මගේ පපුව ගැහෙන්න වගේ ගත්තා. මට අමුතු ලැජ්ජාවක් ආවා. මගේ අත් දෙක වෙවුලන්න පටන් ගත්තා. ඉතින් තුන්වෙනි ප්‍රශ්නේ තමයි ඔයාට ඒ ගැන දැන් මොකද හිතෙන්නේ? ඔයා ටිකක් හිතන්න මට ඒ ගැන මොකද හිතෙන්නේ? ඔයා ගැන පොඩ්ඩක් හිතන්න. පුංචි කාලේ තාත්තා බයිනකොට, පුංචි කාලේ අම්මා බයිනකොට මෙන්න මේ වගේ ෆීලින් එකක්ම තමයි, මෙන්න මේ වගේ බයක්ම තමයි එදත් මට ආවේ. ඉතින් බලන්න ඒක ඇත්තටම කොච්චර බලවත් දෙයක්ද කියලා. ඉතින් ඔයා මෙතනදි කරන්නේ ඔයා කාටවත් කියන්නේ නැතුව හිතේ හිර කරගෙන හිටපු දේවල් ඒ බය පෑනක් ආධාරයෙන් පොතකට මාරු කිරීමයි. ඉතින් ඒක හරියට හිත ඇතුලේ හංගගෙන හිටපු ලොකු බරක් නිදහස් කරා වගේ දෙයක්. ඉතින් තමන්ගේ ප්‍රශ්නය මොකක්ද කියලා තමන්ටම අහුවෙන එක තමයි සුවපත් වීමේ ලොකුම ජයග්‍රහණය. ඉතින් අද මේ කතාවේ අන්තිම කොටසටයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම දන්නවා ඔයාලට මේ දේවල් අහගෙන ඉන්නකොට මේ දේවල් පරණ දේවල් ආයේ මම මතක් කරනකොට ඔයාගේ ඇස් දෙකට කඳුළු වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කඳුළු ගලාගෙන යන්න ඉඩ දෙන්න. ඒක ඇත්තටම ලැජ්ජාවක් නෙමෙයි. හිතේ තියෙන දුකක් පීඩනයක් හිත ඇතුලේ හිර කරගෙන තද කරගෙන ඉන්න නැතුව කඳුළු ASCII හරි ඒක ගලාගෙන යන්න ඉඩ දෙන එක ඇත්තටම ඒක හොඳ දෙයක්. ඉතින් අද මේ වීඩියෝ එක ඉවර වෙන කලින් මට ඇත්තටම අවශ්‍යයි එකම එක දෙයක් ඔයාගේ හිත ඇතුලේ තදින්ම ලියා ගන්න. ඉතින් මට ඔයාලට කියන්න ඕනේ ඔයාගේ අතීතේ ගොඩක් දේවල් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ඒ හැම දෙයක්ම අතීතයේ සිද්ධ වුණු දේවල් නිසා ඔයා කැඩුණු බිඳුණු වැඩකට නැති වෙච්ච කෙනෙක් නෙමෙයි. ඔයා බලන්න ඔයා ඒ හැම කුණාටුවකටම ඔරොත්තු දීලා අදටත් ඔයා ජීවත් වෙන තවමත් සුවපත් වෙමින් ඉන්න හරි ලස්සන ශක්තිමත් මිනිස්සෙක්. මම දන්නවා අපිට මැජික් එකක් නෑ එක රැයකින් මේ හැම දෙයක්ම අමතක කරලා දාන්න පුළුවන්. හැබැයි අද රැය ඉඳන් ඔයාට මේ දේවල් වලින් ගොඩ යන්න පුංචි ස්ටෙප් එකක් තියන්න පුළුවන් නේද? ඉතින් මම අද කියලා දුන්න ස්ටෙප් 3. පළවෙනි දේ තමයි ඔයාගේ මාන්ත්‍රායක. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකේ හරි ඔයාගේ රූම් එකේ හරි ඔයා ඉන්න තැනක ඔයාට පේන්න අනිවාර්යයෙන් මේක ගහගන්න. දෙවෙනි දේ තමයි ෆීලින් වීල් එක. ඔයාට හිතේ හැඟීමක් තියෙනවා නම් ඒ දේවල් මොකක්ද කියලා අඳුන ගන්න බැරි නම් ඔයාට ඒ වීල් එකෙන් ඔයාට අඳුන ගන්න පුළුවන්. නැත්නම් ඔයාගේ ශරීරයේ වෙන දේවල් ඔයාට අයිඩෙන්ටිෆයිඩ් කරගන්න පුළුවන්. මොකද මේ ශරීරයේ මොකක්ද වෙන වෙනස්කම් මේ ශරීරයේ මගේ හැඟීම් වලට මගේ ශරීරයට ගතට හිතට දැනෙන මොකක්ද මේ වෙනස්කම් කියලා අඳුන ගන්න එක තමයි ඔයා ගන්න ලොකුම ජයග්‍රහණය. මොකද ඔයා ඒක අයිඩෙන්ටිෆයිඩ් කරගන්නකොට ඔයාගේ ශරීරයට ඒත්තු ගන්නවා මම මේ දැන් අනතුරක නෙමෙයි ඉන්නේ දැන් මම මේ අනතුරෙන් හිමින් නිදහස් වෙනවා කියලා ඔයාට දැනගන්න හම්බෙන්නේ ඔයාගේ ශරීරයට දැනගන්න හම්බෙන්නේ ඔයා මේ ඔයාට දැනෙන මේ ෆීලින් එක ඔයා අයිඩෙන්ටිෆයි කරගත්තොත් විතරයි. ඉතින් තුන්වෙනි දේ තමයි ඔයා දිනපොතක් පාවිච්චි කරන්න. ඔයාට දැනෙන දවසට දැනෙන හැම දෙයක්ම ඔයා දිනපොතේ සටහන් කරන්න. ඉතින් අතීතේ කවුරු මොනවා කිව්වත් ඔයාට මොනව දේ වුණත් අද දවසේ ඔයාගේ ජීවිතේ සතුට තීරණය කරන්නේ ඔයාම විතරයි. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.